ඔන්න ඉතින් අදත් අලුත්ම කතාවක් අරගෙන අපි ආවා. අද කතාව තමයි රන්වන් මාළුවා සහ දීවරයා. ඉතින් අපි බලමුකෝ මොකක්ද මේ කතාවේ වෙන්නේ කියලා. ඔන්න එක කාලෙක මුහුදු වෙරළට ආසන්නයේම තිබුණු ගමක දුප්පත් දීවරයෙක් ජීවත් වුණා. මේ දීවරයා ඉතින් හැමදාම මහන්සි වෙලා මාළු ඇල්ලුවා. ඒත් එයාට හම්බුනේ පොඩි මාළු ප්‍රමාණයක් විතරයි. ඉතින් ඔන්න දවසක් මේ දීවරයා හවස් අරුවේ මාළු අල්ලමින් ඉන්නකොට එයාගේ දැලට රත්තරන් පාට පුංචි මාළුවෙක් අහු වුණා. ඒ මාළුවගේ ඇඟ රත්තරන් පාටින් දිලිසුණා. ඉතින් මේ දීවරයා මේ අමුතු රත්තරන් පාට මාළුව දැලෙන් අයින් කරද්දී හරි පුදුම දෙයක් වුණානේ. මේ රත්තරන් මාළුව දීවරයට කතා කරන්න පටන් ගත්තා. අනේ කරුණා කරලා මාව නිදහස් කරන්න. මම සාමාන්‍ය මාළුවෙක් නෙමෙයි. මම තමයි මුහුදේ රජතුමාගේ පුතා. මට පුළුවන් ඔයා කැමති ඕනම දෙයක් දෙන්න. ඒක නිසා කරුණා කරලා මාව නිදහස් කරන්න. මෙන්න මේ විදියට මේ රත්තරන් මාළුවා මේ දීවරයට කියන්න පටන් ගත්තා. ඉතින් මේ දීවරයා පුදුම වුණා. උහුට මේක අදහ ගන්නත් බැරි වුණා. කොහොම වුණත් මේ මාළුව ගැන දුක හිතිලා මේ දීවරයා මේ මාළුව වායේ වතුරට දානවා. එතකොට ඉතින් මේ රත්තරන් මාළුවා අහනවා ඔයා මට මේ කරපු උදව්වට මම මොනවද ඔයාට දෙන්න ඕනි කියලා. ඒත් ඉතින් මේ දීවරයා නම් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඉතින් මේ මාළුවා දීවරයට ස්තුති කරලා මොහොතකින් අතුරුදහන් වෙලා යනවා. ඉතින් මේ දීවරයා සුපුරුදු විදියට ආයෙත් එයාගේ ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා මේ වුණු සිද්ධිය එයාගේ බිරිඳත් එක්ක කියනවා. බිරිඳට නම් මේ කතාව ඇහුවම හරියට කේන්ති යනවා. ඒ වගේම බිරිඳ මේ දීවරයට හොඳටම බනිනවා. ඔයා නම් කොයිතරම් මෝඩද? අපේ දුප්පත්කම ගැන කියලා ඇයි ඔයා මුකුත්ම ඉල්ලුවේ නැත්තේ? ඒ වගේම බිරිඳ මේ දීවරයට කියනවා ආපහු යන්න. දැන්ම ගිහින් රත්තරන් මාළුවගෙන් අපිට අලුත් ගයක් ඉල්ලන්න. ඉතින් මේ බිරිඳගේ බල කිරීමත් එක්ක මේ දීවරයා අකමැත්තෙන් වුණත් මුහුදු වෙරළට යනවා. ඒ ගිහින් රත්තරන් මාළුවට කතා කරනවා. මේ දීවරයාගේ සද්දෙට අර රත්තරන් මාළුව ගොඩට එනවා. ඇවිල්ලා දීවරයෙන් අහනවා මොනවද ඔයාට ඕන කියලා. ඉතින් මේ දීවරයා බිරිඳත් එක්ක වුණු කතා බහ මේ රත්තරන් මාළුවට කියනවා. ඉතින් මේක අහගෙන ඉඳපු රත්තරන් මාළුව මේ දීවරයට කියනවා හරි දැන් ඔයා ගෙදර යන්න. දැන් ඔයාට අලුත් ගයක් ලැබිලා ඇති කියලා. ඉතින් දීවරයාත් ආපහු ගෙදර යනවා. ඒ යනකොට අර කිව්වා වගේම දීවරයාගේ කලින් තිබුණු පැල්පත ලස්සන ලොකු ගයක් වෙලා. ඉතින් දීවරයට හරිම සතුටුයි. ඔහොම ටික කාලයක් යනකොට මේ දීවරයාගේ බිරිඳට මේ ගෙදරත් මදි වුණා. ඉතින් ඔන්න ආයෙ දීවරයාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. ආයෙ රත්තරන් මාළුවගෙන් මාලිගාවක් ඉල්ලන්න කියලා තමයි ඒ පාර මේ රණ්ඩුව. දීවරයටත් ඉතින් මේක අහගෙන ඉන්න බැරිම තැන ආයෙ මුහුදු වෙරළට ගිහින් රත්තරන් මාළුවට කතා කරලා මේ විස්තරය කිව්වා. ඉතින් ඔන්න රත්තරන් මාළුව ආයෙත් මේ දීවරයට මාලිගාවක් දුන්නා. ඉතින් ඊට පස්සේ මේ දීවරයාගේ බිරිඳත් රජ බිසවක් වගේ ඉතින් සැපට ජීවත් වුණා. ඔන්න ඉතින් මෙහෙම ටික කාලයක් ජීවත් වුණා මෙයාලා දෙන්න. මෙහෙම යද්දි දීවරයාගේ බිරිඳට මේ මාලිගාවත් මදි වුණා. ආයෙත් ඉතින් දීවරයාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. මේ පාර මේ දීවරයාගේ බිරිඳ කියනවා යන්න ගිහින් රත්තරන් මාළුවට කියන්න මට මෙහෙම උදේ රජුරෝ වෙන්න ඕනි කියලා. මේ පාර නම් දීවරයා ගොඩාක් බය වුණා. ඉතින් එයාගේ බිරිඳට කියනවා අනේ ඒක නම් කරන්න බෑ. මොකද මුහුදේ රජුරෝ රන් මාළුවගේ තාත්තා කියලා. ඒත් ඉතින් මේ බිරිඳ නම් මේක ගණන් ගන්නේ නැහැ. ආයෙ මේ දීවරයට වද කරනවා. ඉතින් බැරිම තැන මේ දීවරයා ආයෙ මුහුදු වෙරළට ගිහින් රන් මාළුවට මේ ගැන කියනවා. මේ කහපු රත්තරන් මාළුවට ගොඩාරියක් කේන්ති යනවා. ඉතින් මේ රත්තරන් මාළුව කියනවා ඇයි ඔයාලට ලැබෙන දෙයින් සතුටු වෙන්න බැරි? ඔයාලගේ මේ කෑදරකමට දඬුවම ඔයාලටම ලැබේ. මෙහෙම කියපු රත්තරන් මාළුව නොපෙනී යනවා. ඉතින් ගොඩාක් දුකින් මේ දීවරයා ආයෙ ගෙදරට යනවා. ඒ යනකොට මේ දීවරයාගේ අර තිබුණු මාලිගාව ආයෙමත් අර පරණ පුංචි පැල්පත වෙලා තිබුණා. එයාගේ කෑදර බිරිඳත් ගේ ඉස්සරහට වෙලා දුකින් බලාගෙන අඬ ඉන්නවා.
ඉතින් රත්තරන් මාළුවා කිව්වා වගේම එයා දීපු හැමදේම එයා ආයෙ අරගෙන ගිහින් තිබුණා. ඉතින් මේ රත්තරන් මාළුවගේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි පුංචි කාලේ ඉඳන්ම අපි පුරුදු වෙන්න ඕනි ලැබෙන දේෙන් සතුටු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.